ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතාමත් වැදගත් වීඩියෝ එකක් කෙටියෙන් ඔයගොල්ලන්ට අරගෙන එනවා. පඳුරක කොළ පැල අඳුරගන්නේ කොහොමද කියන කාරණේ. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි අපි කොහොමද කොළ පැල සහ වර්ධනය වෙන හොඳ පැල ටික අඳුරගන්නේ කියලා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේදී මේ පඳුරේ දැන් කුරුඳු කැපුවට පස්සේ අලුතින් පැල ඇති වෙලා තියෙනවා. පැල වලින් බහුතරයක්ම තියෙන කොළ පැල. ඉතින් මේකෙන් වර්ධනය වෙන පැල ටික අඳුරගන්න පුළුවන් වාට සාමාන්‍යයෙන් මහත පැල 3ක් මේකේ ඉතුරු වෙලා තියෙනවා. මේ පහත ගස් ටික ඇර අනිත් සියලුම පැල අපි මේ පඳුරෙන් ඉවත් කරන්න ඕනේ. එතකොට කපනකොට සාමාන්‍යයෙන් අඟලක් විතර අඟල් භාගයක් අඟලක් විතර උඩින් කපන්න. එතකොට අලුතින් ඒකෙන් විකිල්ලක් දාලා ගහක් හැදෙන්න පුළුවන්. ඉතින් හැමෝටම කියනවා කොළ පැල හරියට අඳුර ගන්න පුළුවන් එකම දේ තමයි හොඳින් වර්ධනය වෙච්ච ගස් ටික පැල ටික සාමාන්‍යයෙන් අඩි 2.5ක් විතර තියෙනවා. අනිත් පැල ටික අඩි 1කට වඩා පහළ මට්ටමකට වර්ධනය වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ පඳුරේ කොළ පැල ටික ඉවත් කරා. සාමාන්‍යයෙන් අඟල් භාගයක් වගේ උඩින් ඉවත් කරොත් අපිට එතනින් අලුතින් රිකිල්ලක් ඇවිල්ලා අලුතින් පැලයක් හැට ගන්න. සියලු දිනාටම කියන තමන්ගේ වගාවේ තියෙන පඳුර වල කොළ පැල අඳුරගෙන ඒවා ඉවත් කර ගන්න අලුතින් පඳුරු හදා ගන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සිලෝන් සිනිමන් YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න සිල්